උදේ පොඩි කිට්ටයක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේක ගොඩක් ළමයිට තියෙන ප්‍රශ්නයක්. පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ. ගණනුත් සර් උගන්වද්දි පුළුවන්. විභාගෙට ගියාම අදා ගන්න බෑ. අමතකයි. එතකොට මේක පොදු ප්‍රශ්නයක් නිසා මම ඔයාලට මගේ විෂය ගණිතය වුණත් හැම විෂයක්ම ආවරණය වෙන පරිදි මේකට උත්තරයක් දෙන්නම්. අපි ගණිතය කියන විෂය චුට්ටක් පැත්තකින් තියලා පොදු කාරණාවක් ලෙස සියලු විෂයන්ට මෙහෙම කතා කරොත් මම හිතන්නේ මේක ප්‍රයෝජනවත්. ඔයාලට ගොඩක් ළමයිට හරි මේ ප්‍රශ්නය එන්න හේතුව මොකක්ද කියලා අපි මුලින් බලමු. එතකොට ගොඩක් ළමයි පන්තියක් තුල යම්කිසි විෂයක් උගන්වනකොට ඔයා කල්පනා කරන්න ඕනේ ඔයා 100% ඔයාට දරන්න පුළුවන් උපරිම අවධානය යොමු කරලා අද පන්තියේ හිටියේ කියලා. ඒ කියන්නේ මම මෙහෙම කිව්වොත් ඕනම විෂය ධාරාවක් පන්තියක් තුල උගන්වනකොට අංක 1 තමයි හරි ඔයා බෝඩ් එක පේන තැනක හොඳට ඉඳ ගන්න. ඊළඟට ඒ ගුරුවරයා උගන්වන දේ හොඳින් සවන් දෙන්නට ඕනේ. ඒ කියන්නේ Tamanට මේකට දෙන්න පුළුවන් උපරිම කැපකිරීම 100%ක්ම දෙන්න ඕනේ මේ කාරණා දෙකට. හරි. එතකොට අපි දකින්න පන්ති උගන්වනකොට සමහර ළමයි ඔයාලට අපිටම කියන්න සිද්ධ වෙනවා නේ පුතා පොඩ්ඩක් මෙහි බෝඩ් එක බලා ගන්න මේක අහගන්න කියලා අපි නිරන්තරයෙන් කියන අවස්ථා තියෙනවා. නේ එතකොට අපි මම ටියුෂන් උත් කරනවා මම පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කරනවා. එතකොට අවස්ථා දෙකේම ඔය කාරණේ අපිට ගුරුවරයෙකුට නිරන්තරයෙන් ළමයින්ට කියන්න යන සිද්ධියක්. හරි? විශේෂයෙන් පන්ති කාමරයක් තුල පාසලක උගන්වනකොට ළමයි 45ක් 50ක් ඉන්නේ. එතකොට අපිට හොඳට ළමයාව පේනවා අහගෙන ඉන්නේ නැත්තේ කවුද? බලාගෙන ඉන්නේ නැත්තේ කවුද කියන එක පේනවා. අපි නිරන්තරයෙන් කියනවා පුතා මෙහෙ බලන්න. මේක අහගන්න කියන කාරණේ අපි ඔබට මතක් කරනවා. එතකොට ඔන්න ඔයාට විෂයක් පාඩම් කරනවා අමතක වෙනවා කියන කාරණේට එක හේතුවක්. ඒ කියන්නේ ඔයා හොඳට බලාගෙන ඉඳලා හරි කියන දේ හොඳට අහන් හිටියොත් හරි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකෙන්ම හරි කන් දෙකෙන් හොඳට ඇහෙනවා ඇස් දෙකෙන් රූපේ පේනවා. ඒතර ඒ ආසන්නයේ තියෙන මොලේ හොඳට ඒ විෂය කරුණු තැම්පත් වෙනවා. නිර්වුල් මනසකින් යුක්තව පාඩමට සම්බන්ධ වුණොත්. ඊට පස්සේ ඊළඟ දේ තමයි අනිවාර්යයෙන් ඒ එදාට උගන්වපු විෂය කොටස එදාම හවස ගිහිල්ලා හොඳට පාඩම් කරන්න. පාඩම් කරලා ඒ ආශ්‍රිතව ඒ ගුරුවරයා දීපු ගැටලු ටික ඒ පාඩම ආශ්‍රිතව ටික කරන්න. ඔයත් මේකෙන් හොයාගෙන පාස් පේපර්ස් පොත් එහෙම හැමෝගාම තියෙනවා. අරගෙන ඒ පාඩමට අදාළ පාස් පේපර්ස් ටිකක් Taman තනියෙන් කරන්න. එතකොට Taman ගුරුවරයා උගන්වපු එකක් කරනවා. ගුරුවරයා දීපු ප්‍රශ්න ටිකක් කරනවා. ඒ වගේම තමමුත් හොයාගෙන මේ ප්‍රශ්න පාස් පේපර්ස් පොතක් වගේ ගත්තාම මේකෙන් අහලා තියෙන මොන වගේ ප්‍රශ්නද කියලා Taman තෝරනවා. ඒ තුල ඔයගේ පාඩම ගවේෂණාත්මකව ඉගෙන ගන්න. එතකොට ඊළඟට තමයි අදිසියවත් එදා බැරි වුණොත් අනිවාර්යෙන් පවුදා පාන්දරකට නැගිටලා ඉවර කරන්න. ඊළඟට සතියක් ඇතුළත තව දෙතුන් සැරයක් මේක කරන්න. එතකොට ඔයාට මේක සෑහෙන මතකයක් ඇති වෙනවා මතකේ රැඳෙනවා. ඊට පස්සේ විභාගයේ කිච් වෙනකොට නැවත දෙතුන් සැරයක් මේක කරාම ඔයාට විභාගයේදී මේක හොඳට උත්තර ලියන්න පුළුවන් මට්ටමේ මතකයක් තියෙනවා. එහෙම නැතුව බහුතර දරුවෝ කරන්නේ සර් උගන්වද්දී මැඩම් උගන්වද්දී 100% අවධානයෙන් අහගන්නේ නැහැ. බෝඩ් එක හොඳට පේන තැනක ඉඳගෙන බෝඩ් එක දිහා හොඳට බලාගෙන ඉන්නෙත් නැහැ. හරි? ඊට පස්සේ එදාම හවස කොහොමත් ඕක පාඩම් කරන්න යන්නෙත් නැහැ. පහුවදා කරන්නෙත් නැහැ. අද බහුතරයක් ළමයි කරන්නේ ආයෝක කොහොමත් බලන්නේවත් නැති. ඉතල විභාගයේ කිට් වෙලා පාඩම් කරනවා. ඉතල විභාගයේ කිට් වෙලා පාඩම් කරාට ඕක මතකේ රැඳෙන්නේ නැහැ. ඒ මතකේ රැඳුනොත් තමයි පුදුමේ. හරි? ඒ නිසා ඒ දරුවන්ට මම මතක් කරන්නේ මෙන්න මේ කාරණා ටික හොඳින් අවධානයට අරන්
බෝඩ් එක පේන තැනක ඉඳ ගන්න, කියන දේ හොඳට අහන් ඉන්න. එදාම ගෙදර ගිහින් මේක කරන්න. බැරි වුණොත් පහුවදාට ඕක කරන්න. තව දෙතුන් සැරයක් මේක කරන්න. ඔබට ඔය කියන ප්‍රශ්නය සෑහෙන ප්‍රමාණයකින් අවම වෙලා ඔබට හොඳ මතකයක් ඇවිත් විභාගයට ලියන්න හැකියාවක් ලැබේවි.